සුබ උදෑසනක් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. අද දවසේ ගෙනෙන ධර්ම දානමය දහම් පණිවිඩය තාලපුට සූත්‍රය. තාලපුට නටගාමනේ නම් නාට්‍ය ශිල්පියාට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම. මේ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ. එදා තාලපුට නම් වේදිකාවල රඟ දක්වන නටගාමනේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණුණා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස වාඩි වුණා. එකස්පත වාඩි වුණු තාලපුට නටගාමිනී භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ පැවසුවා. ස්වාමීනී, ඉස්සර හිටපු නාට්‍ය රඟ දක්වන ප්‍රචාර්යවරු කියන්නා වූ කරුණක් මන් මේ විදිහටයි අහලා තියෙන්නේ. යම් මේ නළුවෙක් රංගශාලාව මැද නැටුම් ශාලාව මැද ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයාව හිනස්සවයිද සතුටු කරවයිද අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය ගැන කුමක් වදාරන සේක්ද? පින්වත් ගාමිණී, වැඩක් නෑ ඔය කාරණය තිබුණා වේ. ඕක ගැන මගෙන් අහන්ට එපා. දෙවෙනි වතාවෙදි තාලපුට නටගාමිනී භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ පැවසුවා. ස්වාමීනී, ඉස්සර හිටපු නාට්‍ය රඟ දක්වන ප්‍රචාර්යවරු කියන්නා වූ කරුණක් මන් මේ විදිහටයි අහලා තියෙන්නේ. යම් මේ නළුවෙක් රංගශාලාව මැද නැටුම් ශාලාව මැද ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයාව හිනස්සවයිද සතුටු කරවයිද අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය ගැන කුමක් වදාරන සේක්ද? කියලා පින්වත් ගාමිණී, වැඩක් නෑ ඔය කාරණය තිබුණා වේ. ඕක ගැන මගෙන් අහන්ට එපා. තෙවෙනි වතාවෙදි තාලපුට නටගාමිනී භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ පැවසුවා. ස්වාමීනී, ඉස්සර හිටපු නාට්‍ය රඟ දක්වන ප්‍රචාර්යවරු කියන්නා වූ කරුණක් මන් මේ විදිහටයි අහලා තියෙන්නේ. යම් මේ නළුවෙක් රංගශාලාව මැද නැටුම් ශාලාව මැද ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයාව හිනස්සවයිද සතුටු කරවයිද අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේට කියා දෙත. භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය ගැන කුමක් වදාරන සේක්ද? පින්වත් ගාමිණී, වැඩක් නෑ ඔය කාරණය තිබුණා වේ. ඕක ගැන මගෙන් අහන්ට එපා. යන කරුණ ඒකාන්තයෙන්ම පින්වත් ගාමිණී මම ලබන්නේ නෑ. එනමුදු එයට මං පිළිතුරු දෙන්නම්. පින්වත් ගාමිණී, රංගන බලන්නට එන්නට පෙර සිටම සත්වයන් පහ නොවූ රාග ඇතිවයි ඉන්නේ. බැඳුණු රාග බන්ධන ඇතිවයි ඉන්නේ. යම් දෙයකින් රාගය ඇති කරවනවා නම් ඔවුන් තුළ බලවත්ව රාගය ඇතිවීම පිණිස ඔවුන් ඉදිරියේ නළුවෙක් රංගන මැද නැටුම් මැද රඟපෑමෙන් සාරාගී කරුණු මතු කරලා පෙන්වනවා. පින්වත් ගාමිණී, රංගන බලන්නට එන්නට පෙර සිටම සත්වයන් පහ නොවූ
ද්වේෂ ඇතිවයි ඉන්නේ. බැඳුණු ද්වේෂ බන්ධන ඇතිවයි ඉන්නේ. යම් දෙයකින් ද්වේෂ ඇති කරවනවා නම් ඔවුන් තුළ බලවත්ව ද්වේෂ ඇතිවීම පිණිස ඔවුන් ඉදිරියේ නළුවෙක් රංගන මැද නැටුම් මැද රඟපෑමෙන් ද්වේෂ සහගත කරුණු මතු කරලා පෙන්වනවා. පින්වත් ගාමිණී, රංගන බලන්නට එන්නට පෙර සිටම සත්වයන් පහළ වූ මෝහ ඇතිවයි ඉන්නේ. බැඳුණු මෝහ බන්ධන ඇතිවයි ඉන්නේ. යම් දෙයකින් මෝහය ඇති කරවනවා නම් ඔවුන් තුළ බලවත්ව මෝහය ඇතිවීම පිණිස ඔවුන් ඉදිරියේ නළුවෙක් රංගන මැද රඟපෑමෙන් මුලා වෙන කරුණු මතු කරලා පෙන්වනවා. ඉතින් ඔහු තමනුත් මත් වෙලා ප්‍රමාද වෙලා අනෙක් උදවියත් මත් කරලා ප්‍රමාදයකට පත් කරලා කය බිඳී මරණින් මත්තේ පහාස නම් නිරයක් ඇත්නම් එහි තමයි උපදින්නේ. ඉදින් ඔහුට යම් ඒ නළුවෙක් රංගශාලාව මැද නැටුම් ශාලාව මැද ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයාව හිනස්සවයිද සතුටු කරවයිද අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා කියලා. මෙවැනි ආකාරයේ දෘෂ්ටියක් ඇති වුණොත් ඒක ඔහුගේ මිත්‍යා දෘෂ්ටියයි. පින්වත් ගාමිණී, මිත්‍යා දෘෂ්ටියෙන් යුතු පුරුෂ පුද්ගලයා හට නිරය හෝ තිරිසන් යෝනිය යන ගති දෙක අතරින් එක්තරා උපතක් විතරයි තියෙන්නේ කියලා මා කියන්නේ. එසේ වදාළා විට තාලපොට නටගාමිණී හැඬුවා. කඳුළු හෙළුවා. පින්වත් ගාමිණී, වැඩක් නෑ ඔය කාරණේ තිබුණාවේ. ඕක ගැන මගෙන් අහන්ට එපා යන මේ කරුණ පින්වත් ගාමිණී මන් නොලැබුවා නොවැ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මා හට යම් කරුණක් වදාළ සේක් නම් මේ ගැන මන් හඬන්නේ නෑ. නමුත් ස්වාමීනී, ඉස්සර හිටපු ආචාර්ය ප්‍රචාරක නළුවන් විසින් බොහෝ කලක් තිස්සේ මාව රවට්ටලා තියෙන්නේ. වංචා කරලා තියෙන්නේ. වරද්දලා තියෙන්නේ. යම් මේ නළුවෙක් රංගශාලාව මැද නැටුම් ශාලාව මැද ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයාව හිනස්සවයිද සතුටු කරවයිද අන්න ඒ තැනැත්තා කය බිඳී මරණින් මතු පහාස නම් වූ දෙවියන් අතරට පැමිණෙනවා කියලා. ස්වාමීනී, ඉතා සුන්දරයි. ස්වාමීනී, ඉතා සුන්දරයි. ස්වාමීනී, යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගේ. වහලා තිබුණු දෙයක් හැරලා පෙන්නුවා වගේ. මන් මුලා වූවන්ට නියම මඟ පෙන්වා දෙනවා වගේ. ඇස් ඇති උදවියට රූප දකින්නට අඳුරේ තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගේ. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, මේ මමත් භාග්‍යවතුන් වහන්සේට සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. භික්ෂු සංඝයාත් සරණ යනවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස සමීපයෙහි මාත් පැවිදි බව ලබා ගන්නම්. උපසම්පදාව ලබා ගන්නම්. තාලපොට නටගාමිණී භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලැබුවා. උපසම්පදාව ලැබුවා. උපසම්පදාව ලබාගත් නොබෝ කලකින් ආයුෂ්මන්ත තාලපොටයන් වහන්සේ හුදෙකලා වුණා. පිරිසෙන් වෙන් වුණා. අප්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. දහමට පුදා ධර්මයේ හැසිරෙනකොට ආයුෂ්මත් තාලපොට තෙරුන් වහන්සේ එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. සාදු සාදු සාදු. පින්වත් සියලුම දෙනාට මෙම උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය අනුමෝදන් වේවා. සාදු සාදු සාදු.